commands and requests. විධාන කිරීම හා ඉල්ලීම්. විධාන කිරීමේදී හා යම් ඉල්ලීම් කිරීමේදී ක්‍රියාපදයේ මුලින් යොදන අතර විධාන ක්‍රියා දෙකක් ඇති විට ක්‍රියාපද දෙක මැදට and යොදයි. එන්න. Come. මා ගැන සිතන්න. Think about me. ඔබගේ සිතේ තබා ගන්න. Keep in your mind. කරුණාකර එන්න. Please come. කරුණාකර ඔබට එන්න පුළුවන්ද? Can you please come? කරුණාකර ඔබට එන්න පුළුවන්ද? Could you please come? ඇවිත් ඉඳ ගන්න. Come and sit. ගිහින් දැනුම් දෙන්න. Go and inform. ලිපියක් ලියන්න. Write a letter. ඒක හොඳින් කරන්න. Do it well. කවදාවත් මා ළඟට එන්න එපා. Never come to me. ද්විත්ව ක්‍රියාපද සම්බන්ධ වන විට එළියට යන්න. Get out. දිගටම කරගෙන යන්න. Go on. විසඳන්න. Sort out. ලියා ගන්න. Write down. Don't. එපා. ඇතුළට එන්න එපා. Don't come in. කරුණාකර කෑ ගහන්න එපා. Please don't shout. බොරු කියන්න එපා. Don't tell lies. නාම විශේෂණ භාවිතා කිරීම මගින් ඉල්ලීම්. නිශ්ශබ්ද වන්න. Be silent. සතුටු වන්න. Be happy. කරුණාකර නිශ්ශබ්ද වන්න. Please be silent. කරුණාකර ඉවසිලිමත් වන්න. Please be patient. බය වෙන්න එපා. Don't be afraid. ආචාරශීලී ලෙස ඉල්ලීමක් කරන ආකාරය. Could you please? Would you please? Will you please? ඔබට කරුණාකර කියන්න පුළුවන්ද ඔහුට ඇවිත් මාව හමු වෙන්න කියා? Could you please ask him to come and meet me? කරුණාකර ඔබට පුළුවන්ද මට කියන්න කොහොමද ඒක කරන්න කියලා? Could you please tell me how to do it? පුළුවන්ද මට ඔබට කියන්න කරුණාකර වෙලාව කීයද කියලා? Would you please tell me the time? කරුණාකර ඔබ ඇතුළට ඇවිත් අසුන් ගන්නවද? Would you please come in and take a seat? කරුණාකර ඔබ මට පාර පෙන්නනවද? Will you please show me the way? කරුණාකර ඔබ මේ පණිවිඩය ඔහුට දෙනවද? Will you please give him this message? Could I? Could we? කරුණාකර මට රුවන් මහත්තයාට කතා කරන්න පුළුවන්ද? Could I speak to Mr. Ruwan, please? මට අවසර ගන්න පුළුවන්ද? Could I get permission? අපිට හේතුව දැනගන්න පුළුවන්ද? Could we know the reason, please? Can I have? Can we have? මට වතුරු වීදුරුවක් දෙන්න පුළුවන්ද? Can I have a glass of water? ඔබගේ පෑන මට මොහොතකට දෙන්න පුළුවන්ද? Can I have your pen for a moment? අපට ඔබගේ කාර් රථය මොහොතකට දෙන්න පුළුවන්ද? Can we have your car for a moment? May I? මට හේතුව දැනගන්න පුළුවන්ද? May I know the reason? මට ඊළඟ දිනය දැනගන්න පුළුවන්ද? May I know the next date? මට එළියට යන්න අවසරද? May I go out? එහි කතා කරන්නේ කවුද කියා මට දැනගන්න පුළුවන්ද? May I know who is speaking there? මා දිගටම කරගෙන යන්නද? May I proceed? Shall I? Shall we? මා එය කරන්නද? Shall I do it? මා දැන් යන්නද? Shall I go now? අපි දැන් සෙල්ලම් කරමුද? Shall we play now? මා ඔහුට කතා කරන්නද? Shall I call him? Would you mind? තරහා නැතුව ඔබට පුළුවන්ද? කමක් නැද්ද? යන අදහස. තරහා නැතිව ජනේලය අරින්න පුළුවන්ද? Would you mind opening the window? තරහා නැතිව ෂටරය වහන්න පුළුවන්ද? Would you mind closing the shutter? තරහා නැතුව මට ඇත්ත කියනවද? Would you mind telling me the truth? තරහා නැතිව මේ කරන්න මට උදව් කරනවද? Would you mind helping me to do this? Let us. අපි යමක් කරමු.
අපි පාඩම ආරම්භ කරමු. Let's start the lesson. අපි සාදයට යමු. Let's go to the party. අපි ඇයගේ තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරමු. Let's try to understand her situation. අපි දැන් රැස්වීම පටන් ගනිමු. Let's start the meeting now. Had better. යමක් කිරීම වඩා හොඳයි යන අර්ථය. ඔබ දැන් යන එක හොඳයි. You had better go now. ඔබ ඔහුට එරෙහිව පියවරක් ගන්න එක හොඳයි. You had better take an action against him. ඔබ විසින්ම එය දැන් කරන එක හොඳයි. You had better do it now yourself. අපි අද ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හොඳයි. We had better learn English from today. It is advisable. යමක් කිරීම නුවණට හුරුයි යන අදහස. ඔබ දැන් එළියට යන එක නුවණට හුරුයි. It is advisable for you to go out now. ඔබ ඔබගේ දෙමාපියන්ට දැනුම් දෙන එක නුවණට හුරුයි. It is advisable for you to inform it to your parents.